ඔයාට හිතිලා නැද්ද ඔයා කොච්චර මහන්සි වුණත් වාසනාව තියෙන්නේ වෙන අයට කියලා. ජීවිතේ මේ තරම් අමාරුයි. ඇත්තට මේ කර්මය හාම්බයක්ද? හරියට ලොතරැයියක් හැදෙනවා වගේ. මේ කර්මය පාලනය කරන්නේ කවුද? දෙවියෝද? එහෙමත් නැත්නම් භූතයෝද? නැත්නම් යක්ෂයෝද? බුදුදහමට අනුව නම් කර්මය කියලා කියන්නේ හේතුව සහ ඵලය. ඔයා හොඳ දෙයක් කරොත් ඔයාට හොඳ දේ ලැබෙනවා වගේම නරක දෙයක් කරොත් ඔයාට නරක ප්‍රතිඵල ලැබෙනවා. හරියට ඔයා හොඳ වී වැපුරුවොත් ඔයාට හොඳ වී අස්වැන්නක් ලැබෙනවා වගේම ඔයා බොල් වී වැපුරුවොත් ඔයාට බොල් වී අස්වැන්නක් ලැබෙනවා වගේ. විද්‍යාවට අනුවත් අපි බාහිරව කරන හැම ක්‍රියාවක්ම සිද්ධ වෙන්නේ අපේ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන යම් යම් ප්‍රතික්‍රියාක්සයි විද්‍යාවේදීන් කියන්නේ. අපි නිකන් ඉඳිද්දී අපේ මොළය ඩෝපමීන් වලින් උද්දීපනය වෙලා අපිට తాවකාලික සතුටක් ඇති වෙනවා. අපි නිකන් හිටියොත් අපේ ජීවිතේට වාසනාව එකතු වෙනවා. අපි නිකන් හිටියත් අපි සාර්ථක වෙනවා කියලා. ඉතින් ඔයාම හිතලා බලන්න මේක සාර්ථකයි. එහෙමත් නැත්නම් අපි අද ඉඳලා වැඩ කරන්න පටන් ගන්නවා. ජීවිතේ අපි දියුණුව හොයාගෙන යනවා නම් අපි අද ඉඳලා වැඩ කරන්න ඕන. අපි අද ඉඳලා අපේ ජීවිතය සාර්ථක කරගන්න පටන් ගන්න ඕන. එහෙනම් ඉතින් මේ ඇහෙන ගීතයත් එක්ක ඔයාට ලැබෙන මොටිවේෂන් එකත් එක්ක අපි වැඩ කරන්න පටන් ගමු. මේ ඔයාගේ ජීවිතයට ආදරය එක්ක දියුණුව ගැන කතා කරන වාසති අවකාශය. මගේ අද කරන වැඩේ විතරම ශක්තිය උඹේ අතේ පටන් ගමු මේ දැන්ම අතරින්නේ නෑ මේකයි මගේ සපකය